උදේසවා ආහාර පුරමින් පිළිගන්නයි. හද අක්කල සම්මාදයක් ලබා දෙමු. මොහොතේ ඉදිරියට වගේම පිටපසුරනක් ගමන් කරන්න පුළුවන්. ඉතින් පිටපසුර ගමන් කිරීමේදී පිටපස ඇති බාධක හඳුනා ගැනීම සඳහා සාර්ථකකාරී කරගන්න වාසියයි. ඉතින් දැන් තේරෙන්නේ අපේ නරඹන්නට වගේම අපිට අපෝරේ කුංචියලි පස්සේ කියලා මෙන්න වාඩි වෙන්න පුළුවන් කියලා. අපේ අතින් සුදු කීයක් තියනවාද? සහල් නේද? ඉතින් බලන්න අපේ අයියාලා මොකද කියන්නේ කියලා. එයාලා කියන්නේ සේරගතෙන් එකට පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට ප්‍රතිදින ජීවත් වන විශාලතම සත්‍යයන්ගේයි අලිය පරිසරන්නේ. ඒ නිසාම ඔන්දලාගේකට නම් කරලා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අනුවගේ ඉදිරි පාදයේ නියපොතු පහකුත් ඊටපස්සේ පාදයේ නියපොතු හතරකුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 18යි. හැබැයි අප්‍රිකානු අලිය කියනම් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරි පාදයේ නියපොතු හතරකුත් ඊටපස්සේ පාදයේ නියපොතු තුනකුත් එක්ක ඔක්කොම නියපොතු පිළිගන්නේ 14යි. අපේ අලියාලන්ට වලසෙල්ලම් කරලා මහන්සි විදිහට කොහෙද මේ සූදානම පොඩ්ඩක් දිනවලදී නිදා ගන්නයි. පුතේ පෙරපරි සතුටුනකරේ හේතුම කාලයක් නිදා ගන්න ලබන්නේ මොයි. පැය දෙකක් වගේ පොඩි කාලයක්. ඉතාම නිරෝගී කෙනෙක් තමයි මේ විදිහට දිනවලදී නිදා ගන්නේ. මේ අවස්ථාවක නම් මේ විදිහට දිනවලදී නිදා ගන්න නැහැ. සහකට වාඩි වෙලා තමයි නිදාගන්නේ. මේකෙන් දෙක විතර වාඩි වෙනවා. ඉතින් මේ පෙන්නන්නේ අපේ මාධවී අලියාලුවා එයාගේ රංචුවේ ආරක්ෂා පිළිබඳව සොයා බලන ආකාරයයි. අලියා කියලා කියන්නේ රංචු වශයෙන් ජීවත් වෙන සත්ත්ව කොටසකට. මොන්ගේ මේ රංචුව මාතෘ මූලික වෙනවා. මේ වගේ ඉරියව් හැසිරීම් ස්වභාවික පරිසරයේ ජීවත් වෙන අලිසොබ අහඹ ලෙස දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපිට මෙයාලට සරිගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු කොහොමද අලියෙකුගේ උරහිස මට්ටමට මනින්නේ කියලා. මුලින්ම අලියෙකුගේ ඉදිරි පාදයේ වටක් ප්‍රමාණය දැනගන්න. ඊට පස්සේ ඒ නගය දෙකෙන් වැඩි කරන්න. එතකොට වෙනස්තරේ තමයි ඒ අලියාගේ